හිටියා කිල්ලේ. ඇත්තටමයි මම දන්නවා මගේ යමුනාතන හැමදාම යමුනා කියන්නේ කියලා. ඔයා දන්නවද? රාජ්‍ය මාලිගාවට ගියාම මොහොතකම මගේ ඇස් දෙක පිය ගන්න හදනකොට මට ඔයා මතක් වෙන්නේ. ඇත්තටම මට මොනවත් අනුභව කරන්න බෑ. ඔයා ළඟ ඉන්න තියනවා නම් ඇති කියලා මට හිතෙනවා රාධිකා. අදිසංක ඔයාගේ හදවතේ තියෙන දේ තමයි මගේ හදවතේ තියෙන්නේ. ඔයා නැතුව මොහොතක්වත් මට ජීවත් වෙන්න බෑ. ඒක නැත්තම් ඔයා නැතුව මට ජීවත් වෙන්න හරිම අමාරුයි. ඒක නෙමෙයි රාධිකා. ඔයා ප්‍රමාද වෙලා ආවත් අද හරිම සතුටින් ඉන්නවා වගේ. ඒ කියන්නේ මගේ හදවත ගැන කියන්න දන්නවද දැන්ද? මගේ රත්තරනේ මම ඔයාට ඒ තරම්ම ආදරය කරනවා කිල්ලේ. ඔව් මම දන්නවා. ඇත්තටම මගේ සංකර් ඔයා මගේ හදවත කියන්න දන්නවා කියන්නේ ඔයා කොයිතරම්ට නම් වෙලාද කියලා මට වැටහෙනවා. ඔව් කිල්ලේ මම උඩ ගොඩාක් ආදරය කරනවා. ඇයි මෙච්චර සතුටින් ඉන්නේ? ඇත්තටම සංකර් මට හිතෙනවා මම මේ ඉන්න සතුටට වැඩිය මේ කාරණා ඔයා දැනගත්තොත් ඔයා මීට වැඩිය සතුටුයි කියලා. මගේ රත්තරනේ ඔයාගේ හිතේ තියෙන සතුට කැමති නැද්ද මටත් කියලා මා සතුටු කරන්නට? හදින්නේ මම මොකටද අකමැති වෙන්නේ? මම කැමති මේ කාරණාව දැනගත්තට පස්සේ ඔයාගේ ලස්සන මොහොනේ හිනාව තව තවත් වැඩි වෙනවා දකින්න මම හරි ආසයි. මගේ රත්තරන් රාධිකා මම ඔබට ගොඩාක් ආදරේ. ඔයාගේ සතුට මට කියන්න. ඔයාගේ දුකක් මම දුකක් කොට තකන්නම්. මගේ රත්තරනේ ඔයාගේ දුක සතුට බෙදා ගන්න හැමදාම